ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාට මේ ඔබේ වෙලාව. සියලු දෙනාගේම අවසරයි. මුලින්ම මං කසුන්ට ස්තුති කරන්න ඕනේ මට මේ අවස්ථාව ලබා දීම ගැන මේ අදහස් ප්‍රකාශ කරන්න. අපරාධ රාජ්‍යයක් අසංක්ෂිප්ත පරිච්ඡේදයක් කියන ග්‍රන්ථය එළි දක්වන මේ මොහොතේ මේ කතා පොතේ අඩංගු වෙන ශ්‍රී ලංකාවේ විසඳෙච්ච සහ විසඳිච්ච නැති අපරාධ සම්බන්ධයෙන් මේ කතාව බලනකොට ජෙනිෆර්ගේ ඒ වගේම මෙතන වෙන වින්දිතයන්ගේ ප්‍රශ්න දිහා බලනකොට යුක්තිය මේ අයට යුක්තිය තවමත් යුක්තිය ඉෂ්ට වෙලා නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ අපිට එනවා. ජෙනිෆර් සඳහන් කරා විවිධ රාජ්‍ය යාන්ත්‍රණ වල පිට පතපු ආකාරයත් OMP එක ඇතුළු විවිධ ආයතන වලින් ඇයට කිසිම ඇයටම සහනයක් ලැබිච්ච නැති ගැන ඇය සඳහන් කරා. මේ අනෙක් අපරාධ ගැන ගත්තත් වසීම් තාජුදීන්, ලසන්ත වික්‍රමතුංග මේ හැම අපරාධයක් සම්බන්ධයෙන්ම මේ ඇයට යුක්තිය ඉෂ්ට වෙලා නැත්තේ ඇයි? මම හිතන්නේ එතනදී ඒ යුක්තිය ඉෂ්ට වෙලා නැත්තේ මේ රටේ ආයතන යුක්තිය හා සම්බන්ධයෙන් තියෙන ආයතන අසාර්ථක වෙච්ච නිසා විශේෂයෙන්ම මේ අපරාධ රාජ්‍ය හමුවේ අපරාධ රාජ්‍යක බලය හමුවේ මේ ආයතන අසාර්ථක වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් මේ ආයතන ශක්තිමත් කරන එක තමයි මම හිතන්නේ එක විසඳුමක්. රොකී කතා කරා ඇයි වින්දිතයන් ජාත්‍යන්තරය වෙත යන්නේ කියලා. ඒ අයට විශ්වාසයක් නැති වෙලා තියෙනවා මේ රට තුළ මේ රටේ රාජ්‍ය ආයතන පිළිබඳව. එහෙමනම් අධිකරණය, ස්වාධීන කොමිසම් සභා, පොලිසිය, රාජ්‍ය සේවය මේ ආයතන ශක්තිමත් කරන්න ඕනේ. හැබැයි කොහොමද මේ ආයතන ශක්තිමත් කරන්න ඕනේ? මේ ආයතන ශක්තිමත් කරනවා කියන එක පැත්තකින් මේ ආයතන වලින් දේශපාලනය අයින් කරන්න ඕනේ. නිර්දේශපාලනීකරණය කරන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ එක ආණ්ඩුවක් පත් වෙනකොට ඒ ආණ්ඩුවේ වමනාවන් වලට මේ සමහර ආයතන කටයුතු කරාට ඊට පස්සේ ආණ්ඩුව වෙනස් වෙනකොට ආයි මේ ආයතන පස්ස ගන්නවා. මේ ආයතන වෙනස් වෙනවා. එහෙමනම් මම හිතන්නේ මේ ආයතන ශක්තිමත් කිරීම තුළ මේ ආයතන වල ක්‍රියාකාරීත්වය පවතින ආණ්ඩුවෙන් ස්වාධීන කරන්න ඕන. එක ස්වාධීන කරන්න ඕන එක ක්‍රමයක් තමයි ඒ ආයතන වලට ලබා දෙන සම්පත්. ඒ ආයතන වලට ලබා දෙන මුදල් පවතින රාජ්‍යයෙන් ස්වාධීන කරන්න ඕන. ඔබතුමිය සඳහන් කරා OMP එක ගැන. OMP එක මුල් අවුරුදු තුල සාර්ථක නොවෙන්න එක හේතුවක් තමයි ඒ ආයතන වලට අවශ්‍ය කරන සම්පත් රජය විසින් ලබා නොදී. රජය එක පැත්තකින් මහ ජනතාවට කියන අපි මෙච්චර මිලියන් ගාණක් බිලියන් ගාණක් මේ ආයතන වෙත වෙන් කරනවායි කියලා. ප්‍රායෝගිකව ඒ අවශ්‍ය කරන සම්පත් ලබා දෙන්නේ නැහැ. අපි අද කතා කරනවා පොලිසිය ගැන. පොලිසිය අසාර්ථක වෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි පොලිසියට අවශ්‍ය කරන සම්පත්, තාක්ෂණික සම්පත් රජය විසින් ලබා නොදීම. අවුරුද්දක් ගානම පොලිස් නිලධාරීන් උසාවිය යනවා ඔවුන්ගේ උසස් වීම සම්බන්ධයෙන්. නිසි ආකාරයෙන් උසස් වීම ලබා දුන්නේ නැහැ කියලා. ඒ අයට සාධාරණ උසස් වීම ලබා දීලා නැහැ කියලා පොලිස් නිලධාරීන් 100 ගාණක් හැම අවුරුද්දකම උසාවිය යනවා. ඉතින් එහෙමනම් මේ ආයතන ස්වාධීන කරන එක ඉතාමත් වැදගත්. ඒක ස්වාධීන කරන්න ඕනේ එක පැත්තකින් ඒවා නිර්දේශපාලනීකරණය කරන්න ඕනේ. මම හිතන්නේ ආයතන ස්වාධීන වෙන්න පුළුවන් කියලා ඒ ආයතන පවතින ආණ්ඩුව කියන ආකාරයෙන් වැඩ කරන්න යනවා නම් හැම අවස්ථාවක.
රජ බලේ ඉන්න ආණ්ඩුවත් දැනගන්න ඕනේ මේ ආයතනවල ස්වාධීනභාවය ආරක්ෂා කරන්න. ඒවට ගරු කරන්න දැනගන්න ඕනේ. ඒක තුල ඕනම ආණ්ඩුවක් පිළිගන්න වෙනවා. සමහර අවස්ථාවන් තියෙන්න පුළුවන් ඒ ආණ්ඩුව අකමැති තීන්දුව తీරන ඒ ආයතන විසින් ලබා දෙනවයි කියලා. ඒතර මම මේ කියන්නේ ස්වාධීන කොමිසම් සභාව වෙන්න පුළුවන්, අධිකරණය වෙන්න පුළුවන්, වෙනත් ආයතන වෙන්න පුළුවන්. මේ ආයතන එක පැත්තකින් ශක්තිමත් කරන්න ඕන. හැබැයි ශක්තිමත් ස්වාධීන ආයතන ඒ වගේම වගකිව යුතු ආයතන වෙන්න ඕනේ. ඒ ආයතන තුලත් විනිවිද භාවයක් තියෙන්න ඕනේ. ඒතර අපි අද කතා කරන යුක්තිය පස්සලීමේ ආයතන අධිකරණය වෙන්න පුළුවන්, ස්වාධීන කොමිසම් සභාව වෙන්න පුළුවන්, අල්ලාස්ව දූෂණ කොමිසම් විමර්ශන සභාව වෙන්න පුළුවන්, වෙන ආයතන වෙන්න පුළුවන්. මේ ආයතන තමුන් කටයුතු කරන ආකාරය තුලත් විනිවිද භාවයක් තියෙන්න ඕනේ. එහෙම විනිවිද භාවයක් තිබුණේ නැත්තම් ඒ ආයතනවල ස්වාධීන භාවය ප්‍රශ්න කෙරෙනවා. එහෙම ප්‍රශ්න කරනකොට යම් වෙලාවක් එනවා මහජන විශ්වාසය. ඒ ආයතන තුල තිබෙන මහජන විශ්වාසය කඩවීමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මම විශ්වාස කරන එක තමයි ආයතනයක ස්වාධීන භාවය පරීක්ෂා කරන්න තියෙන හොඳම මිම්ම තමයි අතීතයේ තිබ්බ ආණ්ඩු සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය විතරක් නෙවෙයි, වර්තමාන ආණ්ඩුව සම්බන්ධයෙන් ඒ ආයතන කොහොමද කටයුතු කරන්න කියන එකත් වැදගත් මිම්මක් ඒ ආයතනවල ස්වාධීන භාවය පරීක්ෂා කරන්න. අතීතයේ බලයෙන් අයට විරුද්ධව කටයුතු කරන්න ඉතාමත් පහසුයි. අතීතයේ ක්‍රියාවන් වර්තමානයේ ප්‍රශ්න කරන්න ඉතාමත් ලේසි. නමුත් වර්තමානයේ දූරදරන වර්තමානයේ බලයේ ඉන්න ආණ්ඩුව පිළිබඳවත් මේ ස්වාධීන ආයතනට වලට හයියක් තියෙන්න ඕනේ. පිටකොන්දක් තියෙන්න ඕනේ ඒවා ප්‍රශ්න කරන්න. ඉතින් මම මේ කියන්නේ සියලු ස්වාධීන ආයතන කරන්නේ මම මේ කතා කරන්නේ. ඒ ආයතන වලට ඒ හයිය තියෙන්න ඕනේ. ඉතින් අපි ඒ නිසා තමයි මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ශක්තිය මනින්න පුළුවන් ඒ රාජ්‍ය තුල ස්වාධීන ආයතන වර්තමානයේ ඉන්න රජයේ වැරදි දෙයක් කරනකොට ඒ රජයේ ක්‍රියාවනුත් ප්‍රශ්න කරන්න හැකියාව, ශක්තිය, ධෛර්යය ඒ ආයතන වලට තියෙනවද කියන එක තමයි. ඒකෙන් තමයි අපි මනින්න ඕනේ මේ ආයතනවල ස්වාධීන භාවය. ඒක මම හිතන්නේ ඉතාමත් වැදගත් වෙනවා. මම කියන්න ඕන දෙවන කාරණාව තමයි අපි ප්‍රවේශම් වෙන්න ඕනේ මේ ජනප්‍රියවාදයට යටත් වෙන එක. මම ඒක විශේෂයෙන්ම කියන්නේ අචලට මතක ඇති 2017 ඔබතුමිය මේ ළමයි 11 දෙනාගේ ප්‍රශ්න ගැන අධිකරණය හමුවේ යනකොට කොච්චර සමාජ මාධ්‍ය ඔස්සේ කොච්චර පහර දීම් වලට ලක් වුණාද කියලා. ඒකට සමහර විට මේ සමාජ මාධ්‍ය හරහා හැමදේම මනින්න බෑ. මේ සමාජ මාධ්‍ය හරහා මේ ජනප්‍රියවාදය සමහර විට භයානකයි. අමතක කරන්න එපා දොස්තර ශාෆි සම්බන්ධයෙන් ඒ වෙලාවේ ජනප්‍රිය මතය වුණේ මොකද්ද? ඒ වෙලාවේ ජනප්‍රිය මතය වුණේ සමාජ මාධ්‍ය ගත්තත් ජනප්‍රිය මතය ගත්තොත් ඔහු වැරදිකාරය කළ ඉවරයි. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ මේ සමාජ මාධ්‍ය හරහා ජනප්‍රියවාදය මත තීරණ මත පුද්ගලයන්ව වැරදිකාරය කරන එක. ඒ ගැන පරිස්සම් වෙන්න ඕනේ. මම කියන්නේ හැම ජනප්‍රිය මතයක්ම වැරදි කියලා. නමුත් සමහර වෙලාවල් තියෙනවා අර Facebook වලින් YouTube වලින්ම තීරණ ගන්න බැරි අවස්ථා. ඒක මම තරිදුලා ගැන කියනවා නෙවෙයි. නමුත් මම කියන කාරණාව තමයි අපි පරිස්සම් වෙන්න ඕනේ කියන එක. හැමදේම ජනප්‍රියවාදයට මත තීරණ ගන්න ඉඩ දෙන්න බෑ. මම කියන්නේ කැමති තව එක කාරණයක් කියන්න. මම විශ්වාස කරන දේ තමයි මේ රටේ ආයතන ශක්තිමත් කරන්න ඕන. අපි අපේ ප්‍රජාතන්ත්‍රවාදය
රැක ගන්න ඕනේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදය තුළ තියෙන ඉතාමත් වැදගත් අංගයක් තමයි මූලික අයිතිවාසිකම්. මට හේතුවක් තියෙනවා මේ මූලික අයිතිවාසිකම් ගැන මේ වෙලාවේ විශේෂයෙන්ම අදහස් දක්වන්න. මේ මූලික අයිතිවාසිකම් අධිකරණ බලය අපේ රටේ අධිකරණය සතු වෙලා තියෙන ඉතාමත් වැදගත් අධිකරණ බලයක්. ඒක අපි ආරක්ෂා කරන්න ඕනේ. අධිකරණය සතු වෙලා තියෙන මේ අධිකරණ බලය අපි ආරක්ෂා කරන්න ඕනේ. අපි ගත්තොත් 1990 ගණන් වල මූලික අයිතිවාසිකම් නඩු 1000ක් විතර ශ්‍රේෂ්ඨාධිකරණය පැවරුණා. ඒ කාලේ තමයි මාක් ප්‍රනාන්දු, ARB අමරසිංහ වගේ විනිශ්චයකාරවරු ඉතාමත් වැදගත් නඩු තීන්දුව රාශියක් ලබා දීපු අවධිය. ඉතින් මේ මූලික අයිතිවාසිකම් ඇයි මේ මූලික අයිතිවාසිකම් අපිට වැදගත් වෙන්නේ? වද හිංසාවෙන් නිදහස, අත්නෝමතිකව අත්අඩංගුවට ගැනීමට එරෙහි නිදහස, සර්වසාධාරණත්වයේ අයිතිය, අපි කතා කරන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, මේ හැම එකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය තමයි ගැබ් වෙලා තියෙන්නේ. විධායකයෝ විසින් ඒක උල්ලංඝනය කරොත් ඒ පිළිබඳව තනි අනන්‍ය අධිකරණ බලය තියෙන ශ්‍රේෂ්ඨ අධිකරණය. මේ අවුරුදු 47ක් තිස්සේ මේ මූලික අයිතිවාසිකම් අධිකරණ බලය වර්ධනය වුණා. ඒක වර්ධනය වුණේ කොහොමද? මේ රටේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ නඩු තීන්දුව හරහා. ඒ නඩු තීන්දුව තුලින් මේ සැකිල්ලක් වගේ තිබ්බ මූලික අයිතිවාසිකම් වලට ලේමස් ලබා දුන්නා මේ නඩු තීන්දුව හරහා. එහෙමනම් තවදුරටත් මේ ශ්‍රේෂ්ඨාධිකරණය සතු වෙලා තියෙන මේ මූලික අයිතිවාසිකම් පිළිබඳ අධිකරණ බලය ශක්තිමත් වෙන්න ඕනේ. ඒක අතීතයට විතරක් නෙවෙයි වර්තමානයේටත් ඒ මූලික අයිතිවාසිකම් අධිකරණ බලය අදාළ වෙන්න ඕනේ. ඒ නිසා මම හිතනවා අපි හැමෝගෙම වගකීමක් තියෙනවා මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලබා දීලා තියෙන මේ මූලික අයිතිවාසිකම් පිළිබඳ අධිකරණ බලය අපි හැමෝගෙම යහපත වෙනුවෙන් ඒක ආරක්ෂා කරන්න. ඒක තුල අපිට කතා කරන්න වෙනවා අධිකරණයේ ස්වාධීනත්වය ගැන. අධිකරණයේ ස්වාධීනත්වය වැදගත්. ඒ අධිකරණයේ ස්වාධීනත්වයේ එක කොටසක් තමයි ඒ ආයතනයේ ස්වාධීනභාවය. හැබැයි ඒ වගේම තමයි ඒකේ අනෙක් පැත්ත තමයි එක් විනිශ්චයකාරවරයාගේ ස්වාධීනභාවය වැදගත් වෙනවා. අර මම කලින් කිව්වා වගේ සියලු ස්වාධීන ආයතනවල ස්වාධීන වෙන්න ඕනේ, ශක්තිමත් වෙන්න ඕනේ. හැබැයි ඒ වගේම මම හිතන්නේ මේ ආයතනවල විනිවිදභාවයකුත් තියෙන්න ඕනේ. ඒ විනිවිදභාවය වෙනුවෙන් ඒක ඉල්ලා සිටින්න මම හිතන්නේ පුරවැසියන් හැටියට අපිට අයිතියක් තියෙනවා. මම අවසන් කරන්න කැමති මේ අපරාධ රාජ්‍ය පොත තුල තියෙන සමහර සිද්ධි ගන්නකොට මේවට පසුබිම් වෙලා තියෙන්නේ මේ රටේ නීතිවල තියෙන අඩුපාඩු. එකක් තමයි මේ පොත කියවනකොට අපි මේ පොත තුල අපි දකිනවා මේ රටේ විධායකය ඕනවට වඩා ප්‍රබල වීම බරපතල ප්‍රශ්නයක්. ඒකට එතනදී අපි කතා කරන්න වෙනවා මේ රටේ විධායක ජනාධිපති ධූරය ගැන. මම දැක්කා ඊයේ පෙරේදා අපේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිතුමා කියලා තිබ්බා මේ හදිස්සියේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න නරකයි කියලා. මම ඉතාමත් ගෞරවයෙන් ඊට වඩා වෙනස් අදහසක් දක්වන්න ඕනේ. අපි මේ අවුරුදු 47ක් තිස්සේ අපි මේ කතා කරන්නේ මේ විධායක ජනාධිපති ධූරේ තියෙන ප්‍රශ්න ගැන. මේ ගොඩක් මේ අපරාධ රාජ්‍යයට මුල් වෙන්නේ මේ රටේ විධායකය ඕනවට වඩා ශක්තිමත් වෙලා ප්‍රබල වීම තුලයි. අපි කතා කරන පොලිසිය හමුදාවේ අක්‍රමිකතා මතුවෙන්නේ විධායකය විසින් ඔවුන්ට ආරක්ෂාව ලබා දීලා තියෙන නිසා. ඒකට මුල් වෙලා තියෙන්නේ මේ රටේ විධායක ජනාධිපති ධූරය. අපි බලාපොරොත්තුෙන් ඉන්නවා මේ අවුරුදු 5 ඇතුළතවත් මේ විධායක ජනාධිපති ධූරය අහෝසි වෙයි කියලා. අඩු ගන්න මෙතන අමාත්‍යවරයෙක් හිටියා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ආණ්ඩුවවත් අර ඡන්ද පොරොන්දුව ඉෂ්ට කරයි කියලා විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න.
මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් වෙන්න ඕනේ. ඒක මේ රජයේ ජනතාවට දීපු ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න. හැබැයි එකක් තියෙනවා. මේ රජයේ අන්තිම අවුරුද්ද වෙනකල් හිටියොත් විධායක ජනාධිපති ධූරය අයින් කරන්න ඒක කෙරෙන්නේ නැහැ. මේ රටේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගේනවා නම් ඒක ගේන්න ඕනේ මේ ඊළඟ අවුරුද්ද දෙක තුල. අවසාන අවුරුද්ද වෙනකල් හිටියොත් මේ අපි ආපහු අර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පොරොන්දු වෙච්ච ආකාරයටම ආපහු එතනටම යනවා. දෙවැනි එක තමයි මේ රට කියන වෙනත් නීති සංශෝධන. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත. ඒ පිළිබඳව කමිටුවක් ක්‍රියාත්මක වෙනවා. නීතිඥ සංගමය වෙනුවෙන් මමත් මේ කමිටුවේ ඉන්නවා. නමුත් අපිට පේනවා සමහර අවස්ථාවලදී මේ අර අපි කතා කරන මේ රාජ්‍ය මතුවෙනවා. ජෙනිෆර් කතා මම නම් වශයෙන් කියන්නේ ඔබතුමිය කතා කරා සමහර ඔබතුමිය සඳහන් කරා සමහර නම්. එතකොට අපි දකිනවා මේ හැම තැනම අර ඉංග්‍රීසියෙන් කියන්නේ පුෂ්බෑක් එකක් තියෙනවා. ආපස්සට තල්ලු වීමක් සමහර විට තියෙනවා මේ නීති ප්‍රතිසංස්කරණ වලදී. OSA නීතිය ගැන. OSA නීතිය දැන් අවුරුදු 2ක් වෙනවා මම හිතන්නේ ගෙනල්ලා. OSA නීතිය අහෝසි කරනවා කියන බලාපොරොත්තුෙන් තමයි අපි හිටියේ ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක. නමුත් ඒක කෙරලා නැහැ. එතකොට මේ අපරාධ රාජ්‍ය තුල තියෙන මේ සමහර අවතාර තාමත් මේ අවතාර සැරිසරනවාද කියන ප්‍රශ්නේ මට නම් තියෙනවා. එතකොට අපි මොන ආයතන ප්‍රතිසංස්කරණ කරන්න කිව්වත් අපි ඒක තේරුම් ගන්න නැත්තම් මේ සමහර දේවල් වල හරය වෙනස් වුණේ නැත්තම් අපි කොච්චර ප්‍රතිසංස්කරණ ඇති කරන්න උත්සාහ කරත් අපි ආපහු තව අවුරුදු 5කින් කසුන්ට පුළුවන් වෙයි මේ පොතේ දෙවනි වෙනුමක් පළ කරන්න. හරි. ඒ නිසා මම විශ්වාස කරන දේ තමයි අපි මේ අපරාධ රාජ්‍යයෙන් මිදෙන්න නම් එක මේ රටේ ආයතන සත්‍ය වශයෙන්ම ස්වාධීන කරන්න ඕන. ඒ ස්වාධීන වෙන ආයතන වල විනිවිදභාවය ඒ අය accountable වෙන්න ඕනේ මේ රටේ ජනතාවට. ඒක අධිකරණය ඇතුළුව. අධිකරණත් මම විශ්වාස කරනවා වගකීම කියන්න ඕනේ කියලා ජනතාවට. ඒ පිළිබඳව අපි අලුත් ක්‍රමවේද ගැන හිතන්න ඕනේ. ඒ වගේම තමයි මේ අපි කතා කරන නීති මේ අවභාවිතා වෙච්ච නීති ඒක ප්‍රතිසංස්කරණය කරන එක කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි පරිස්සම් වෙන්න ඕනේ. තව අලුත් නීති එනවා ඉස්සරහට. අලුත් නීති මම දැක්ක එක වෙන ස්ථානයක පොලිස්පතිතුමා කියලා තිබ්බා සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් අලුත් නීතියක් ගේනවා කියලා. එතකොට මේ හැම නීතියකම ප්‍රශ්නේ තමයි මේ නීති හොඳයි. නමුත් මේවා ශ්‍රී ලංකාවේ ප්‍රශ්න තියෙන මේ අලුත් නීති ගේනකොට ඒවා භාවිතා වන ආකාරය ගැන. එතකොට අපි මේ ත්‍රස්තවාදී පනත වෙනුවෙන් අලුත් පනතක් ගෙනාවත් අපි අර නිසි ක්‍රමවේදයන් වලින් ආරක්ෂාවක් ලබා දුන්නේ නැත්නම් මේ රටේ පුරවැසියන්ට ආරක්ෂාවක් ලබා දුන්නේ නැත්නම් ආපහු මේ නීති අවභාවිතාව තවදුරටත් සිද්ධ වෙනවා. මේ සියලු දේවල් වලට මම දකින ඉතාමත් වැදගත් කාරණයක් තමයි මේ රටේ සියලු ආයතන ගරු කරන්න ඕනේ මූලික අයිතිවාසිකම් වලට. මාප්‍රනාන්දු විනිශ්චයකාරතුමා කියලා තියෙනවා විජේපාල එදිරිව නීතිපති නඩුවේ අධිකරණයක් බැඳීලා ඉන්නවයි කියලා මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. ඒක ශ්‍රේෂ්ඨාධිකරණය විතරක් නෙවෙයි. මේ රටේ 15ම උසාවිය මහේස්ත්‍රාත් අධිකරණයක් බැඳීලා ඉන්නවා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. හැබැයි ප්‍රායෝගිකව මේ රටේ රාජ්‍ය ඇත්ත වශයෙන්ම මේ රටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරනවද කියන එක පිළිබඳව මට නම් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි මේ රාජ්‍ය ස්ටේට් එකේ මේ මූලික අයිතිවාසිකම් ගැන තියෙන ආකල්පය වෙනස් වෙන්නේ නැත්නම් අපි තවදුරටත් මේ රට දිගට අපරාධ රාජ්‍යයක් ලෙස කටයුතු කරන්න කිරීමේ අවදානමක් තියෙනවා. ඉතින් මේ තමයි මම ඔබ සමග බෙදා ගන්න කල්පනා කරපු අදහස්. කසුන් මේ නැවතත් ඔබට සුළු පතන මේ පොත එළි දැක්වීම ගැන මම හිතන්නේ වැදගත් වෙනවා. මේ ගැන අපි කතා කරන එක මේ දිගින් දිගට
අපි ප්‍රාර්ථනා කරමු මේ යුක්තිය ඉෂ්ට වෙයි කියලා. මේ පොතේ සඳහන් කරපු අපරාධවල විඳිතයන් වලට විතරක් නෙවෙයි, තව විඳිතයන් දසදහස් ගානක් ඉන්නවා. විශේෂයෙන්ම අතුරුදහන් වූවන්ගේ පවුල් ඒ යුක්තිය අඩු ගානේ මොනවද තමුන්ගේ දරුවන්ට උනේ කියලා පිළිතුරු උත්තර හොයන අය. හැබැයි ඒ වගේම තව කොට්ටාශයක් ඉන්නවා. ඒක කොට්ටාශ ගැන වැඩි කතා කරන්නේ අපේ යුක්තිය පස්සලීමේ යාන්ත්‍රණය තුල අසාධාරණ ලෙස වැරදිකාරයෝ වෙලා දඬුවම් විදින කොටසකුත් ඉන්නවා. ඒ කියන්නේ අපේ අධිකරණ ක්‍රමය තුල මගේ විශ්වාසය තමයි 10% විතර පිරිසක් ඉන්නවයි කියලා නිර්දෝෂී පුද්ගලයන් වැරදිකාරය වෙලා දඬුවම් විඳිනවා. ඒක අපේ රටේ කතා නොකරන මාතෘකාවක්. මේ මිස්කැරේජ් ඔෆ් ජස්ටිස් යුක්ති අපගමනය සිදු වෙන විවිධ හේතු නිසා ඒ යුක්ති අපගමනයන් සිද්ධ වෙන සමහර විට පොලිස් විමර්ශන තුල වෙන අසාධාරණයන් වල සිට එහෙම අසාධාරණකම් වලට ලක්වන පිරිසකුත් ඉන්නවා. අපි ප්‍රාර්ථනා කරමු මේ හැමෝටම යුක්තිය ඉෂ්ට වෙයි කියලා. ස්තුතියි.